මම මලින්ත පාන්සර ජාන්ස්ටියුත් මාතර බාංච් සීට පැද්ජකින් අද අපි කතා කරන්න යන්න අපේ අලු ප්‍රොජෙක්ට් එකක ස්කේෂොප් ප්‍රොජෙක්ට් එකේ කලින් කතා කර අපි ෆ්‍රන්ට් එන්ඩ් එක ගැන අද කතා කරන්න අපි බැක් එන්ඩ් එක ගැන අපි එන බලමු අපි කොහොමද බැක් එන්ඩ් එක කෝඩ් එක තියෙන්නේ කියලා. අපි දැන් ඉන්නේ index.html page එකේ. අපි මෙතන ප්‍රධාන වශයෙන් ෆෝම් දෙකක් කරන් තියෙනවා sign in form එක වගේම sign up form එක. මෙතන sign up form එකට අපි මෙතන idea කරන් තියෙනවා sign up form කියලා. ඒකම sign in form එකට මෙතන idea කරන් තියෙනවා sign in form කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් පහට කියලා ප්‍රධාන වශයෙන් අපේ input field එකක් වන sign up form එකේ IDs අපි අරන් තියෙනවා inputs වලට. sign up form එකට අපි අරන් තියෙන sign in form කියලා first name එකට sign up first name, ඒ වගේම last name එකට sign up last name, email එකට sign up email, password එකට sign up password, ඒ වගේම confirm inputs වලට confirm sign up, confirm sign up කියලා මේ පාඩක බලන්න පුළුවන්. account type selection එක අපි අරන් තියෙනවා ID එක අරන් තියෙනවා අපි account type seller, ඒ වගේම account type buyer කියලා. එතනින් පාඩක බලන්න පුළුවන් terms and condition වලට අපි ID එකක් කරන් තියෙන terms condition කියලා. create button එක අපි පහලින් create කරන් තියෙනවා. මේ පාඩකෙත් අපි error message එක කරන් තියෙනවා. error message එකට අපි sign up message කියලා වෙනම ID එකක් අරගෙන තියෙනවා. ඒ වගේ අපි sign in එකේ input field එක කරන email inputs වලට අපි sign in email password එකට sign in password කියලා අපි වෙනම IDs දෙකක් කරන් තියෙනවා. ඒ IDs වලින් තමයි අපි data අරගෙන ඒව back end process එකට අපි JS එකට යන්නේ. අපි එහෙනම් ගිහින් අපි JS එකට මේ දින අපි JS එක මෙතන එයාපැත්තෙන් එන data ඔක්කොම අල්ලගෙන තියෙනවා. sign up first name එක, sign up last name එක, sign up email එක, sign up password එක, sign up confirm sign up එක, account type seller එක, account type buyer එක, terms conditions, terms message ඒ වගේ අපි අල්ලගෙන තියෙනවා මෙතනින්. ඒ හැම එකටම එකින් එකට අදාළව variable හදාගෙන තියෙනවා. first name එකට f name, last name එකට l name වගේ අපි වගේ පහලට අපි හදාගෙන තියෙනවා. ඔක්කොටම වෙන වෙනම variables අපි මෙතන අල්ලගෙන තියෙන්නේ document.getElement by id එකකින්. ඒ වගේ අපි first f name, last name, email, password, confirm password වල අපි අරගෙන තියෙන value විතරයි. මේ පාඩකෙත් උඩ බලා ගන්න පුළුවන් අපි වෙනම අරගෙන තියෙනවා if condition එකක්. අපි මෙතන බලනවා first name එක, last name එක, email එක, password එක, ඒ වගේම confirm password එක ගැන field empty ද කියලා බලනවා. empty නම් all field are required කියලා error message එක display කරනවා. මේ පාඩකෙත් ඔය බලන්න පුළුවන් else if එකක් අරගෙන බලලා අපි අරන් තියෙනවා password length එක බලන්න. password length එක characters 8 වැඩි වෙන්න ඕන. 8 අඩු වෙනම් password must be at least 8 characters කියලා අපිට message එකක් එනවා. error message එකක්. ඉතින් පාඩකෙත් අපි බලන්න පුළුවන් password එක වගේම confirm password එක equal ද කියලා බලන්න මෙතන. equal නැත්නම් password do not match කියලා අපිට error message එක display වෙනවා. ඉතින් පාඩකෙත් අපි බලන්න පුළුවන් account type seller එක වගේම account type buyer එක මෙතන check කරලා බලනවා. එම check කරලා ඒ වගේ සමාන නැත්නම් ඒ වගේ details enter කරලා නැත්නම් please select an account type කියලා අපිට error message එක display වෙනවා. එතනින් පාඩකියත් උඩ දාගන්න පුළුවන් term condition එකට agree වෙලා නැත්නම්
මෙතන error message එක display වෙනවා please read and check I agree to the terms and conditions කියලා. එතනින් පහළට ගියොත් අපිට බලා ගන්න පුළුවන් ඒකේ else part එක ගැන අපි ගත්ත if එකේ main else part එකට යනවා. මෙතන අපි දීලා තියෙන ඔක්කොම මෙතන අපි අරන් තියෙන else if empty නැත්නම් field ඔක්කොම data input කරලා අපි හිතන කෙලිම else එකට එනවා. else එක අපිට බලා ගන්න පුළුවන් sign up error message class list add hidden කියලා දෙනවා. ඒ කියන්නේ මෙතනින් එන එක මෙතනින් එන message එකක් error message එකක් දීපොත් ඒ error message එක hide කරන්න මෙතන අපි එහෙම දාගෙන තියෙන්නේ. එතනින් පහළට ගිහලා බලන්න පුළුවන් අපි මෙතන ajax part එක අරගෙන තියෙනවා. අපි මෙතන variable එකක් හදාගෙන form කියලා ඒක new form data කියලා නම් කරගෙන ඒකට first name last name email password confirm password account type seller account type ඒ වගේම account type buyer එක term condition ඔක්කොම අපි මෙතන form එකට append කරගෙන තියෙනවා. එතනින් පහළට ගිහලා බලන්න පුළුවන් අපි මෙතන normal ajax එක එන්නේ මේ if එකත් එක්ක තියෙන registered for එක වගේම status 200 එකට අපි මෙතන අපි කරගෙන තියෙනවා කොටස් දෙකකට. එතන පළවෙනි condition එක බලන්නේ පළවෙනි condition එක true වෙනවා නම් මෙතන තියෙනවා sign up error message classes remove hidden කියලා. ඒ කියන්නේ මෙතන අපේ error message අපි hide කරලා ඉන්නේ. ඒ hide එක remove කරගන්න තමයි මෙතන අපි මෙතන අරගෙන තියෙන classes remove hide කියලා. එතනින් පහළට බලා ගන්න පුළුවන් දෙවෙනි condition එක තියෙනවා. දෙවෙනි condition එක true වුණොත් එතනින් ඇතුළේ තියෙන තව if condition එකක්. ඒක තියෙන response text එක. ඒක බලනවා success ද කියලා. success නම් error message එකේ class list එක remove කරන්න. class list එකේ තියෙන්නේ text එක red වලින් 500 වලින් ඒ 500 එක remove කරන්න කියනවා. එතනින් පහළ තියෙන line එකෙන් අපිට කියනවා ඒ වගේම එතන text එකේ red එක remove කරලා green 500 එක add කරන්න කියලා. එතනින් පහළට ගියොත් අපිට තවත් line එකකින් තියෙනවා sign up error message එක in HTML register successful. එතන අපිට color parting තමයි registration successful කියන display වෙන්නේ. එතනින් පහළට ගියාම අපිට බලා ගන්න පුළුවන් set time out එක අපි එතන දීලා තියෙනවා. set time out එකෙන් කරන්නේ අපි මෙතන register වුණාට පස්සේ register successful වුණාම register successful කියන message එක තප්පර දෙකක් පෙන්නලා window එක reload කරනවා. එතනින් පහළ ගියොත් අපිට බලා ගන්න පුළුවන් sign up error message in HTML request fail plus r.response text කියලා. ඒ කියන්නේ අපි මෙතනින් අපේ create account process PHP එකට යවන request එක request එක fail වුණොත් අපිට මේ if එක එතනින් fail වුණොත් එහෙම නැත්නම් මෙතන අපි දෙන condition එක fail වුණොත් පළවෙනි condition එක fail වුණොත් එතන request fail ඒ වගේම response text එක මොකක්ද කියලා අපිට error message එක විදිහට display කරනවා. එතනින් පහළට ගිහලා අපිට බලා ගන්න පුළුවන් අපේ මෙතන එන ඔක්කොම detail වලින් එන values ඒ වගේම response ඔක්කොම මෙතන post method එක හරහා process create account process.php කියන php file එකට මෙතනින් send කරනවා. අපි ගිහින් බලමු අපේ create account process.php කියන file එකේ කොහොමද process වෙලා තියෙන්නේ කියලා. අපිට බලා ගන්න පුළුවන් අපි මෙතන ඉහළින්ම තියෙනවා database එක require කරගෙන අපි බලමු අපේ database එක අපි කොහොමද මෙතන connect කරගත්තේ කියලා. ඒක අපි ගන්න තියෙන connection.php කියන file එකකින් අපිට මෙතන බලා ගන්න පුළුවන් උඩින්ම class database කියලා මෙතන file එකක් class එකක් open කරන් තියෙනවා. එතන අපි private static connection කියලා මෙතන static connection එකක් අපි මෙතන static connection කියලා මෙතන variable එකක් අපි අදාගෙන තියෙනවා. ඉතින් පාඩ එක අපිට බලා ගන්න පුළුවන් set self connection ඒ වගේම self connection new mysql localhost root ඒ වගේම මගේ password එක skishop db 33.6 කියන මේ විදිහට මෙතන බලා ගන්න පුළුවන්. එතනින් පහළින් තියෙනවා if self connection connect error die connection fail self connection error මෙතන අපි ESET එකෙන් වෙන්නේ ESET එකෙන් තමයි මෙතන අපි අපේ database එක අපේ මෙතන අපේ PHP file එකට මෙතන connect කරගෙන තියෙන්නේ අපේ project එකට. මෙතන
එතන තියෙන local host කියලා local host එක තමයි මෙතන පාවිච්චි කරන්නේ අපේ server එක විදියට. ඒ වගේම root කියන අපේ පාවිච්චි කරන අපේ server එකේ name එක pansara@123 කියලා තියෙන මගේ password එක මම skillshop db කියලා තියෙන්නේ මේ project එක හදපු database එක. ඒකම 33.6 කියන්නේ මේ වෙනුවෙන් computer එක වෙන් කරලා තියෙන port එක. එතනින් පහට ගියාම බලා ගන්න පුළුවන් මෙතන අපි ඊළඟට තියෙන if condition එක ඇතුළේ තියෙන්නේ මෙතන connection එක හරියට connect වෙන්නේ නැත්නම් connection fail කියලා error message එකක් display වෙනවා. එතනින් පහට ගියතොට බලා ගන්න පුළුවන් public static function එකක් හදාගෙන තියෙනවා IUD කියලා. මේ තියෙන්නේ මම හදාගත්ත මගේ database එක skillshop db කියන මගේ database එක. මෙතන මම tables තුනක් create කරගෙන තියෙනවා account type user ඒ වගේම account has account type කියලා. මේ account type එක ප්‍රධාන වශයෙන් තියෙන types දෙකයි. මේ තියෙන මම add කරගත්ත data ටිකක් මේක අපි first name last name email password hash කියන ගැන ඉස්සරහට මම complete explain කරන්න. මෙතනින් user ගේ add වෙන හැම data එකක්ම මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. account type එක ඒ වගේම created updated ඒ වගේ හැමදේම මෙතන අපිට බලා ගන්න පුළුවන්. අපේ කෝඩ් එක වැත්තට આવතින් අපිට බලා ගන්න පුළුවන් කලින් ඉස්සෙල්ලා කිව්වා වගේම මෙතන අපිට බලා ගන්න පුළුවන් public static function IUD කියන මෙතන අපි function එක create කරන් තිනවා. ඒ function එකෙන් තමයි අපි මෙතන අරන් තියෙන විදිහට ඒ function එකෙන් තමයි අපි queries ඒ වගේම types ඒ වගේම params වලට මෙතන අපි data insert කරන්නේ ඒ function එකෙන්. එතන යටින් තියෙනවා public static function එක search කියලා අරගෙන search කියන function එකෙන් වෙන්නේ database එක ඇතුළේ තියෙන අපි details search කරනවා. ඒකම IUD කියන එකෙන් තමයි තියෙන function එකෙන් තමයි database එකට data insert කරන්නේ. අපි ආයෙත් ගියොත් අපේ create account process.php එකට අපි ඉස්සෙල්ලාම මෙතන කලින් කිව්වා වගේ අපි database එක මෙතන connect කරන් තියෙනවා db කියලා තියෙන්නේ මම මෙතන මගේ db කියන මම ෆයිල් එකක් ඇතුළේ තමයි connection.php කියන මගේ php ෆයිල් එක මම create කරන් තින්නේ ඒකයි db/connection.php කියලා තියෙන්නේ. ඉතින් බාහිර ගියොත් මම JS වලින් ආපු Java වලින් ආපු first name last name email password confirm account type terms condition වලට අදාළ post method එක ආපු ඔක්කොම values ටික මෙතනින් අල්ලගෙන තියෙන වෙන වෙන variables හදලා ඒක එතනින් පහට බලා ගන්න පුළුවන් if condition එක ඇතුලේ first name එක last name එක email එක ඒ වගේම password confirm එක terms condition මේ කියන field empty ද කියලා මම දැන් check කරලා බලලා තිනවා. ඉස්සෙල්ලාම first name එක empty ද බලලා තිනවා. ඒ වගේම last name එක ඒ වගේම email එක. ඊට පස්සේ ඒ email එකේ characters ගාන characters 150කට අඩු වෙන්න ඕන email එක. එතනින් පහළට ගියොත් බලා ගන්න පුළුවන් බලාගන්න filter වාගේ තියෙනවා. එතනින් කරන්නේ මේ email එක valid email එකක්ද කියලා filter කරන එක. එතනින් පහළට ගියොත් බලා ගන්න පුළුවන් password field එක empty ද කියලා බලනවා. ඉතින් පහට ගියොත් බලා ගන්න පුළුවන් අපව password එක confirm password දෙක equal ද බලනවා. එහෙම නැත්නම් error message එකක් display වෙනවා password do not match කියලා. ඒ වගේම password එකේ characters ගන්න 8ට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම 20 අඩු වෙන්න ඕනේ. එතනින් පහට ගියොත් අපිට බලා ගන්න පුළුවන් terms condition වලට agree වෙලා නැත්නම් echo කරනවා please read and check I agree to the terms and conditions කියලා. මේ විදිහටම හැම field එකකට අදාළ එකින් එක error message එක මෙතන create කරලා තියෙනවා. ඒක field එක හරි empty නම් එහෙම නැත්නම් field require කරන්නේ නැත්නම් ඒ වගේම characters ගන්න over වැඩි වෙලා නම් අඩු වෙලා නම් ඒ වගේට අදාළ error message මෙතන display වෙනවා. ඒ වගේ එතන පහලින් කොට බලා ගන්න පුළුවන් password hash කියලා තියෙනවා. ඒ password hash කියන්නේ අපේ account එක කියන්නේ අපේ database එක data hijack කරොත් data hack වුණොත් එතන ගන්න කෙනාට පුළුවන් එහෙම නැත්නම් වෙන කෙනෙක්
වෙන ඇඩ්මින් කෙනෙක් මේක පාවිච්චි කරනවා නම් ඒ ඇඩ්මින්ට බලා ගන්න පුළුවන් වෙනවා මේක පාවිච්චි කරන්න හැම කෙනෙක්ගේම account වල passwords. ඒ password එක බලා ගන්න එක password බලන්න බැරි වෙන්න තමයි මේ account hash කියලා තියෙන්නේ. ඒ account hash එක හරහා මේ විදිහට password එක සම්පූර්ණයෙන් වෙනස් කරනවා හඳුනා ගන්න හැකි විදිහට. ඒක එහෙම කරන්නේ user ගේ security එක වෙනුවෙන්. ඒකේ privacy එක හොඳටම secure කරන්න මේ code එක මෙතනින් use කරලා තියෙනවා. password hash කියලා වෙන variable එක හදාගෙන ඒක red කරගෙන ඒක ඉතින් පාඩ ගිය බලා ගන්න පුළුවන් check account type from database කියලා. මෙතනින් අපි database එකේ තියෙන අපේ types දෙකක් හදාගෙන account type seller and buyer කියලා. ඒ දෙකම මෙතනින් search කරලා බලනවා ඒ දෙකෙන් මොකටද අයිති වෙන්නේ කියලා දැන් ඊළඟට හදන account එක හදනවා නම් ඒ දෙකට අදාළව විතරයි හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දෙකට අදාළ නැත්නම් මෙතන invalid account type කියලා echo වෙනවා. එතනින් ගියොත් එතනින් පහළට ගියොත් අපිට බලන්න පුළුවන් check email already accept කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ තියෙන email එක අපි දැන් primary key විදිහට අරගෙන තියෙන්නේ. email එකක් enter කරලා තියෙනවා නම් ඒ email එකට ආපහු account එක හදන්න බෑ. ඒ කියන්නේ email එක අපි දැන් අරගෙන තියෙනවා unique email එකක් විදිහට. මෙතනින් අපි database එකෙන් search කරලා බලනවා select id from user where email එතනින් අපි search කරලා බලනවා email එක තියෙනවද කියලා. ඒ email එක තියෙනවා නම් echo වෙනවා email is already registered කියලා. ඒ වගේ ඊට පහලින් අපි බලනවා එහෙම email එක enter කරලා නැත්නම් ඒ if එකේ else part එකට එනවා. else එක කරන database එකේ IUD එක හරහා database එකට data insert කරනවා. insert into user කියන file user කියන table එකට first name last name email password hash account type ඒ වගේම අනිකුත් data insert කරනවා මේ වගේ පිළිවෙලට. මේ විදිහට තමයි අපේ skill shop project එකේ sign up එකට අදාළ process එක back end එක මේ විදිහට අපි නිර්මාණය කරලා තියෙන්නේ.